Mambota vidudinu, mambota vidudinu, mambota vidudinu, bam bam bam. Hey yo, what's up guys? My TikTok 9 TikTok 9 එක TikTok 9 එකේ ඉන්නවා යාළුවනේ අපිත් එක්ක. හරිද? අද ඇවිල්ලා මචං කෙලින්ම මේ අපි මම මේ ෆේස් කැම් එක දාලා තියෙන ඇත්තටම 9 එකව කොපි කරලා. කියලානේ හිතන්නේ නේ එමනේ හිතන්නේ නේ. මේට අවුරුදු ගානකට කලින් තමයි අපි ෆේස් කැම් දාලා ලයිව් වීඩියෝ කරේ. මුන් එතකොට මේ හුජ්ජ කොල්ලෝ. හරිද? මුන් එතකොට නෑ. හරිද? දැන් මූව කොපි කරා කියලා ඔයාලා හිතන්න එපා. මොකද මේක කොපි කිරීමක් නෙමෙයි. මම කලිනුත් මේවා දීලා තියෙනවා. හරිද? ඉතින් දැන් අද මං ආවේ අපේ විස්තරයක් කියන්න තව කස්ටම් එකක් ගහන්න අතල්ලයක් ගන්න යන්නේ අපි. මොකද්ද මේ? හරිද? ඉස්සර ඉඳන් දන්න කට්ටිය දන්නවා මේ මොකද්ද කියලා. The new blast. හරිද? TNB එක. ඔන්න අපි ආයේ TNB එක හැදුවා. හරිද? මමයි නායනකයි තමයි හදලා තියෙන TNB එක. දැන් අපේ මෙන්ටල්ලා අපේ රූහිලා ශානලා අපේ සෙට් එකම ඉන්නවා TNB එකේ. ඉතින් ඔයාලගේ ප්ලේයින් හොඳයි නම් අපේ ගිල්ඩ් එකට එන්න පුළුවන්. හරිද? ගිල්ඩ් ID එක මම ඔයාලට පෙන්නන්නම්. ගිල්ඩ් ID එක මචං කොහෙද මචං තියෙනවා? ගිල්ඩ් එකේ තියෙන්නේ නේ. කොහෙද දැන් ගිල්ඩ් ID එක ඔයාලට කියන්න මම. ගිල්ඩ් ID එක කොහෙද තියෙන්නේ බා? හරි. මේ තියෙන්නේ ගිල්ඩ් ID එක. හරිද? 30යි 76යි 40යි 48යි 71 මේ තියෙන්නේ 30යි 76යි 40යි 48යි 71 ඒක තමයි ගිල් ID එක. ඉතින් ඔයාලගේ ප්ලේයින් හොඳයි නම් හරිද? ඔයාලගේ ප්ලේයින් හොඳයි නම් ඔයාලගේ හොඳට ප්ලේයින් තියෙනවා නම් ඔයාලට රික්වෙස්ට් එකක් දාන්න පුළුවන් අපේ ගිල්ඩ් එකට. හරිද? දැන් අද කියලා තියෙන්නේ මේ TNB මේ අපේ TNB එකේ නම් වෙනස් කරන් ඉන්න අපේ TNB මෙන්ටල්ටයි රූහිටයි බොට්ටු දෙන්නට නයනකයි මයි ගහන්න යන්නේ. නේද නයන කතා කරපන්. යෝ අනිවාර්යයෙන්ම මම මොකද මමට ඊසි වැඩි බං. බලමු ඈ. දැන් උඹ ටෝක් කරන අය ගහන්නත් ඕනේ හැබැයි. පුළුවන් මේ විශ්සුව ඊසි බං මම. මෙන්ටල් දියන් ගෲප් එක මේ උඹ කස්ටම් එක හදන්න නයනක. උඹ හදපන්. කස්ටම් එක හදපන්. උඹ හදපන්. උන්ට දෙමු බං උන්ට දීලා පුරුදු කරවන්න ඕනේ බං නැත්තම් බලහම වැඩක්වත් කරගන්න බැරි නැත්නම් අපිට. ඉතින් උඹ හදන්න බෑ බං අපරාධනේ බං. හරි මු හදලා. නයනක වරේ. මොකද්ද? නයනකයි මයි ගහන්න යන්නේ මචං මෙන්ටල්ටයි රූහිටයි කෙලින්ම ආයි ඉතින් ඌ මේ කියනකම් ඉඳලා කස්ටම් එක හදන්න. හරි උඹ දාපන්. හරි. මදුරු දෙන්න දාපන්. මැච් එක දාපන් බොට්ටු දාපන් ඔක්කොටම ගහනවා නයනකටත් ගහනවා. කනවා යකෝ. හරි බලමු ඈ. නයනකයි මයි ගහන්න යන්නේ මචං බලමු නයනකයා. නයනක දැන් අන්නකෝ දැන් ඔව් මවුස් එක නෑ හරිද මවුස් එක කියලා තියෙන්නේ කීබෝඩ් විතරයි තියෙන්නේ. ඒක ගහන්නේ. ඒක දුව පය කරන කීබෝඩ් එකේ. පය කරන්නේ ඒ උඹලා විශ්වාස කරන්නේ නෑ මට මං දන්නේ කොහොමද කෙනෙක් ඒක ඇත්ත බං. අමුට ගහන්න ඕනේ. අනිත් එක මචං මං දැන් PC ගහන්නේ. ඔය උඹේ පින් කීයද බල ඔක්කොම ගන්නේ මගේ 200 ගණන් බං. මගේ 136යි. ඒ මොකෝ බං ඒ. මම මේ සවුන්ඩ් වැඩි වගේ බං පොඩ සවුන්ඩ් අඩු කරලා හොඳද? ගේම් එකේ සවුන්ඩ් එක බලපන් චෙක් කරපන්. ඔය චෙක් කරනවා මං ඉල ගහ දෙන්න නේ. හරි මං චෙක් කරා. මේ පින් එක 125යි. මේ මෙහෙන් එන්නේ මෙහෙන් වරෙන්. ආනේ පොඩ චෙක් යකෝ චෙක් කරන්න ගියේ පොඩ ඇවිදිනවද කියලා බලන්න. ඒ ගහන්න ඕනේ මුන් දෙන්න කන්න බෑ අපි දෙන්න ලීඩර්ස් ලෑ. අනිවාර්යයෙන් අපි ගාම්වා නෙමෙයි. මුන් දෙන්න මචං සුපිරියට ගහනවා බොට්ටු නෙමෙයි ආයි අපේ ගිල්ලට බොට්ටු නෑ. අපේ ගිල්ල එකයි සුපිරි වැඩ්ඩෝ ඉන්නේ. මුන් දෙන්නත් ගහනවා බලු ගෑවිල්ලක්. ඒ ඇතුළට බෑ. ඕබ ඔබ ගැවුවද ඒකට? නෑ මට තාම පුරුදු නෑ බං PC එක. පුරුදු නෑ? ඒකට හොඳයි ඔබ මටත් පුරුදු නෑ බං. අඩෝ වැදුනා බං. දෙක. ඒ ඌ අන්නේ බය තියාගනින්. ඇතුලේ නේ තෝ කනවද? අනිත් එක එහා පැත්තේ. අනිත් එක එහා පැත්තේ. මං යනකම් බලලා ඉන්නත් දන්නේ නෑනේ. මං යනවා. උඩ ගාපන්. මෙතන මෙන්ටලිටි මූ ගහනවා බලු ගෑවිල්ලා. මෙහෙමයි හරිද? මට උඩිය හાર્ඩ් වගේ බං. ටිකක් කියන්නේ අම්බෝ ඔලුනේ. යකෝ මට ගන්න බං බලපන්කෝ. කොමු? ඵලයන් බයි යන්න මෙන්ටල් මට ගන්න. අම්මට හුඩු රුයි ගැව්වා. ඊ ගහපන්. වාසි. අර නයනක වැඩක් කියලානේ බං. අරෝ දැන් ඊසි බං. ඒ උඹ ඇත්තට වැඩක් කියලාද බං? මේක පුරුදු දෙන්න ගහන්නේ නෙවෙයි බං. හරිද? මම උඹට කියලා දෙන්නම් ගහන්නේ ඉතින් පස්සේ දාව. හරිද? වීඩියෝ කෝල් එකක් ගන්න කරා. ගේම් එක කියලා දෙන්න. දැන් උඹ දැන් ඔක්කොගෙම කෑමනේ දැන් ගහන මේ සීසන් එක ඇවිල්ලා තියෙන්නේ.
මොකද දැන් ඕන එකට චැලෙන්ජ් තරගෙට දෙදයි. කර දෙන්න 100ට එකක් වගේ. 99න්ම දිනනවා බා. හරිද? මේ කස්ටමර් එක ගහද්දි අපි ගහන්න මතන්නේ ගෑම්මේ. මේක අපි ගන්න ඕනේ. මේක අපි ගන්නවා. PC versus mobile ඈ. අපි දෙන්න PC උන් දෙන්න mobile. ඒ කෑවොත් නෝන්ඩි අපිට. අපි ගන්නවද බං එහෙම? අඩෝ මේ අර ගහන්න මෙන්ටල් ගේම් එකට මම ගහන්න බලපන්. මට පුරුදු නෑ බං තාම. මෙන්ටල් ගේම් එකට ගහමු වෙන්න. ඕ මෙන්ටල් ගේම් නෑ බං. ඕ බං කවුරුත් නෑනේ බං. මට සිගිරව කනගාවෙන් ගියේ බං. කනගාවෙන් ගියේ කන සාක්කුවේ අත මට හුඩු අඩෝ ළඟ තැලුවා බං ඔළුව. ඒ මුන් ගහනවා බං. ඔකත් එක ආදි දින භයානකම ප්‍රශ්නේ බං. ඒ මුන් දෙන්නම් මට ගහයිදවන්ද දැන්? ඕ ගහපන්. ඔන්න ළමයි දැන් අපි නයනකගේ ප්ලේයින් බලන්න යන්නේ නෑ නයනකගේ. අඩෝ මේ දැන් මේ දෙන්නෙක් මෙහෙම වටේ කරගෙන ගහන්න බෑ යකෝ වැඩ්ඩට එකක් දෙන්නද කියලා නෑ ගහන්න පුළුවන් ඉන්න ඕනේ. ගහපන්. දෙන්නම ගහපන්. බලමු නයනෙක් කට වගේම ගහනවාද කියලා නයනකගේ වැඩ තියනවාද කියලා බලමු ඈ. අඩෝ මට වදින්නේ නෑ බං. අම්මට සිරි බං. පිටිපස්සේ එක යනවා. බයද බං දුවන්නේ? ෆෝන් එක ගහන්න නෑනේ බං. අරුද ගහන්න ඒතකොට. ගහපන්. ඒ බලපන් බං. ෆෝන් එක බෝල් කළා. මේ අයින්ද බං. ගහපන්. දෙපැයි දෙන්න. ගන්න ඕනේ දෙන්නට බෑ. ඒ මවුස් එක කැල්ල බං. මවුස් එක නෑනේ බං අමාරු බං. මවුස් එක කීබෝඩ් විතරයි ගන්න. මේ අඩෝ ඔය හිරුන් නැද්ද බං? නෑ හිර කරන්න එපා ගහපන්. අඩෝ ඒකට කවුරුද ඔබට හිර කරන්න බං? ඕ බං මරයි. අම්මට උන්නේ නෑ ඔය. ඒ වැදුනනේ. ඒ අඩෝ වදින්නේ නෑ බං. ඒ ඔබ ඇත්තටම වැඩක් කියලා බං. වැඩ නෙමෙයි වදින්නේ නෑ යකෝ. මේ අරු ගන්න නෑ මුන් ගියා. මුන් දුවන මුන් ගහන්නේ නෑ. මෙන්ටල්ගේ පේන් කොහමත් තියෙනවා මෙන්ටල්ගේ රුහියේ දෙන්නගෙම ප්ලේයින් එක වගේ තියෙනවා. උන් මොබයිල් ගහනවා උනාට උන් PC ගහනවා වගේ තමයි හරි. එකට එකයි ඈ. නයනක ගහපන් නයනක. වාසි අල්ලපන් නයනක. වාසි වැරදි ගන්න එක. අම්මට හයි ෂොටි තියෙනවනේ. ඔව්. මේක ඉත හාල් කරන්න යකෝ අපිට ගන්න. යකෝ අපි යකෝ ගිල් ලීඩර්ස්ලා යකෝ. යකෝ හරි බං මොන අදත් විදුවා ඉතින් ගහන්න යන්නේ. ගහමු. වාසි. TikTok නායනක බං. TikTok නායනක. මදුරුව කනවා බං හරිද? මදුරුව කනවා වන කක්ක වරයි. ඒකදී මම මවුස් එක මම ඌ කියන උඹට ගහන්න. බලන්න මෙච්චර හොඳට ගගන්නලා මේ වීඩියෝ එකකට විතරක් අපි වදින්නේ නැහැ කියලා වැඩක් නැහැ හොඳට. වදින්නේ නැහැ. අහේ ෂොටි වදින්නේ නැහැ. එක කිව් ඉවරයි ඔලු ඉවරයි. විකට් එක හදලා මෙන්ටල් ඊසි බං. මෙන්ටල් ඊසි. කැරකෙන්නේ ඉඳපන් ඔම. ගාව රුයිට ගාපන්. මට සිග්නල් නැහැ බං. ඉසි ගන්න. දෙක ගියා සමාවෙන්න. අඩ වදින්නේ නැහැ බං. ඒ පොඩ මට ඉස්සර ප්ලේයින් මතක් වෙනවා බං දැන්. ඒක ඉතින් මොනවද කියන්නේ? ගියාත්ම දේවල් මතක් වෙනවා එහෙම මතක් වෙන්නේ. මේ මට වදින්නේ නැහැ මොකක් හරි වෙලා බං. ඒ කියන්නේ මවුස් එක ඉස්සෙන්නේ නැහැ බං. මවුස් එක ඉස්සෙන්නේ නැහැ නේ බං. ඒ මට වදින්නේ නැහැ. අයින්ට ඵලයන්කෝ. I can't understand without my Irichi Joka. අන්න වැටුණා බං. අම්මරේ. ඊසි බං ගේමක් නැහැ. ගේමක් ඇත්තෙම නැහැ. ඊසි බං. නයනක උඹ මේකේ මට වඩා කිල් දැම්මොත් හරිද? උඹ මේකේ මට වඩා කිල් දැම්මොත් මම ප්‍රසිද්ධිය අභියෝග කරන්නේ මම මේ වීඩියෝ එකේම ටී-ෂර්ට් එක ගලවනවා. සිරාවට අනිවාර්යෙන් ඉතින්. ඉතින් මෙන්න ගහන්න තින්න ඕන. එහෙම බෑ ගහන්න දෙන්න බෑ. උඹ මේකේ මට වඩා කිල් දැම්මොත් මම ටී-ෂර්ට් එක ගලවලා TikTok 9 එක වැඩක් කියලා 5 පාරක් කියනවා. ඉතින් උඹ ගහන්න සින්දහන් කොහේ නා. එහෙම බෑ. උඹට ඒකෙන් ඕන දෙයක් කරගන්න පුළුවන්. උඹ ඕන තැනක වීඩියෝ දාපන්. එහෙම කරන්න බෑ.
මම ටීෂර්ට් උඹට ගැහුවේ නෑ ඉතින්. ඒක වැදුන වැරදිලා. මම ටීෂර්ට් එක ගලවලා ආවා මම ටීෂර්ට් එක ගලවලා ගේමින් අයනක වැඩෙක් කියලා 5 පාරක් කියනවා ඈ. මට වඩා කිල් දාන්න ඕනේ බ. වීඩියෝ දාන්න. ඒ හුත්. ඒ මු ගැහුවා බං පැත්තෙන් ඇවිල්ලා. ඒක අහන්න බෑ. කරන් කියන්න බෑද මේ උඹලා මේ පෙරදියම්ක මේ මූ මෙහෙම කරනවා කියලා. පැරදුනොත් නෙමෙයි. දිනන්නත් ඕනද අපි? එහෙම නෑ. ඔබ වැඩි ඔබ මට වඩා කිල් දාන්න ඕනේ. මම ගහන්න මම ගහනවා පොඩ දාන්න. I need now desert. Guys desert I need now desert. desert එකෙන් ගහලා වෙන්න නම් මේකත් ගමු. මං ඔදේ මාසලලා ඉල්ලා. ඔබ serious කියන්නේ වදින්නේ කියන්නේ බං වදින්නේ නෑ බං මොකක් හරි වෙලා බං. මේ දැන් මොකක් හරි අවුල ගියේ බං. මදුරු ඉන්නවද? මදුරුව කියන්නේ මචං මෙහෙමයි. මදුරුවොත් ඉන්නවා. ඒ ඔබ වඳුරු ගණන් කරාද? වඳුරු ගණන් කරා මට මේ බොයි මාවේ ගණන් කරන අමුතු වුණා බං. මම පාන්දුරේ නෙවෙයිනේ උඹ විතරක් ගණන් කරගන්න. හැබැයි දැන් බොත් පාන්දුරේට දාන්න ඕන බං. ඒ මේක පරදින්න බෑ නේද? මේක අනිවාර්යෙන් ගන්න. නම්බුව. අනිවාර්යෙන් ගන්න ඕනේ. නම්බුව එක්කත් උඹ දැන් සරාසිහින රහස් මේ කොපියට දීදන්නේ අද මම සින්දිකුවට අවුලන්නේ නැහැ. ඒ වදින්නේ නෑ ඕයි. ඒ වැදුනා බං. උඹ මරනවද? නෑ නෑ. ඒ මුට වැදුනානේ බං. ඊසි බං මෙන්ටල්. මම දන්නේ මොකක් කළාද කියන මට වදින්න. මේ වදින්නේ නෑ ෂොට් ඔක්කොම මිස් බං. මම මොකක් හරි වෙලා ආවා ඕකත් මගේ ඒ ගෝල් ගහන්න ඒ වැදුනා බං උඩ එන ෂොට් මිස් බං මේ ෂොට් මිස් සෝයි සෑහෙන මොකද වෙලා දෙන්නේ මේ ආවා උඹත් ඇවිල්ලා මම වැඩි මං උඹට වඩා කිල් ගැවුවොත් එමේ උඹත් මට වීඩියෝ එකක් එවන්න ඕනේ මොකද්ද ටී-ෂර්ට් එක නැතුව වීඩියෝ එකක් එවන්න ඕනේ මම ඒව තමයි චැලෙන්ජ් එක වීඩියෝ එකේ හරිද මම ඒක මොකක් කළාද ටී-ෂර්ට් එක නැතුව උඹ වීඩියෝ එකක් කරන්න ඕනේ ඇත්තටම මේ ඉතින් ගයිස් මම චැලෙන්ජ් එක පිළිගන්නවා චැලෙන්ජ් එක බාර ගන්නවා මම පරාදයි විදු වැඩෙක් මම බොටෙක් විදු වැඩෙක් මම බොටෙක් කියලා 5 පාරක් කියන්න ඕනේ දැන් බෝක කරනවද කියන්නකෝ අනිවාර්යෙන් වීඩියෝ එකේ චැලෙන්ජ් එක කියන්නේ මමත් කරනවා මට වඩා කිල් ගියොත් මම ඒක කරනවා මූ කිල් එක මහක් බං ඉතින් උඹ දාපන් තව රවුන්ඩ් තියෙනවා හොඳේ ඉල්ල අමාරුයි බං වැටෙන්නේ නැහනේ බං මුන්දරන පරදින්න කියන වේදම අපිට මේ බලපංකෝ කොහොමද ගහන්නේ කියහම මේ බලපන් ළඟ ගහන ගැවිල්ල එකයි ඒ මම පැනල් කිරීතයි දන්නේ නැහැ නොක් එකකට හෙඩ් අදින්න එපා අර වාසිනේ බං වාසි කියන්නේ මම නම් ওই ජරාව ජීවිතේට දාන්නේ නැහනේ මට පෙන්වන්න බෑ සමහර YouTubers ස්ට්‍රීමර්ස්ලා ඉන්නව දාලා ගහනනේ නැත්තම් අම්මට සිටියේ ඉන්නවා ඕවා ඉතින් මේවයි හිතට අවංකව ගහන්න නැතුව ඔය වගේ පැනල් දාලා ගහන්න උටන් හෙන ගහනවා ඉතින් PC පිටින් මක බෑවිලා යන්නේ අන්තිම ජෝකාගේ ඉඳන් මේ ඉරෙන්න ඕන මේ ජෝකානේ මේ මුට ගහන්න ඕනේ ඒක ඕනේ නෑ නේ මේ මූ පයින්ව වැඩි බං මට අම්මට හුදු දෙන්න මේකම කිට් එක මේ මූ බලු ගිහිල්ලා ගහනවා බං ඒ ඕයි ඇයි බං මොකද බං ගැහුවද බං ගැහුවා හින්දානේ ඉතින් ඒ ගහමු මේ ගහනෝ නයනක ගහමු ගැම්මල්ලු උඹ අධිපති නේද බං ගහන්න ඕනේ කෙන්න වාසිය අල්ලන්න ඕනේ නයනක වාසිය උඹේ නෑනේ බං වාසිය බං කොල්ලන්ට වාසිය නැද්ද බං නයනක ඔව් හයනද කොහෙද යන්නේ බං මොකද කිව්ව කොල්ලන්ට වාසිය නැද්ද උඹ ගහන්න නැද්ද වාසි බං අර චැලෙන්ජ් එක ඔට්ටුයි ඈ චැලෙන්ජ් එක කරන්න ඕනේ චැලෙන්ජ් එක මෙහෙමයි මෙහෙමයි නෑ මෙහෙම නෑ කරන්න ඕනේ මෙහෙමයි ඒ හු ගහන විදිය වල සයිලන්ට් ෂොට් බං හැබැයි මෙහෙම අපි වැරදුනොත් එහෙම මේක නෑ ඔට්ටු නෑ හොඳ ඒක නෑ ඒත් තියෙනවා ඒක එහෙම ඔට්ටු නෑ යකෝ එහෙම තමයි ගහපන් ඕකේ දෙන්නම ගැවුවොත් උඹ හරිනේ බං එතකොට
දෙන්නටම ගහන්න බෑනේ බං මේ බලපන් මුන් දෙන්නව පට්ට ගෑලි ගාරන්නේ බා මම ගැහුවේ ඔබ ගැහුවා දෙන්නව ඒ එකපාරනේ බං තිබ්බත් ගාවේ බං එක්ක මුන් දෙන්න කෙලින්නේ දගලන්න දෙන්න ගියාන්කෝ බං බලපන් කෙලින් ඉඳලා ගන්න ඔන්න බලපන් ඔන්න කායි දෙකයි අම්මට හුඩු තව එකයි ගාපන් මෙටල් ගාපන් ගාපන් ගාන්න පුළුවන් බලපන් මම මයික් ඕෆ් කරලා කියන්නේ මුන් ඕඩේ බලපන් කෙලින් ඉති ගහලා ලේසි බං කිල දැම්මේ නෑනේ වල්ලයිද බං කිල දැම්මේ නෑ මෝඩයා උඹ ගාපන් නෑ මුකුත් නෑ බරුට ගහපන් මොකක්hari හොරාසේ ඒ මේ බලපන් බෝල් එක අස්සෙන් උණ්ඩේ ආවේ බං අඩෝ කොහොමද මං එහෙම වෙන්නේ ඒ අපරාධය ඔය මේක අපි දිනන්න ඕනේ ආ ඒ කිල් දැන් බලපන් උඹ හතරක්ම වැඩි මට දිනන එක නේ මට මේ කිල් මුඩලා දාගන්න ඕනේ බලමු ඩායි දිනන එක පැත්තකින් තියපන් කොහොම උඹ මට වඩා කිල් දැම්මොත් මම කලිසමත් ගලවනවා ඒක නම් කවදාවත් කරන්නේ නෑනේ බං ඉතින් ඇයි බං පොඩි කියන්නේ නෑ ගලවනවා උඹ කවදාවත් උඹ ඉතින් ওই වීඩියෝ කට් කරයි එතකොට ඉවල් නෑ කට් කරන්නේ නෑ උඹ මට වඩා කිල් දැම්මොත් මම කලිසම ටී-ෂර්ට් එක දෙකම ගලවනවා වීඩියෝ එකේ උඹ මම උඹට වඩා කිල් දැම්මොත් උඹ ටී-ෂර්ට් එක විතරක් ගලවන්න ඕනේ ඔව් කොහොම මජාක් කරන්නේ උඹ දන්නවනේ මට බෑ මේ මුට ගහන්න ඕනේ මේ මොකද මේක වදින්නේ කේසයක් කියලා දෙනවා XI වගේ මොකක් හරි මගේ අඩුවීමක් සිදු වෙලා කියලා මට තේරෙනවා XI වගේ අඩු වෙලා මේ ගේමේ මේ ගහන්න ඕනේ මවුස් එක මේ මුත් එක්ක බෑ බං කියන්නේ මේ බල්ලා මේ මෙන්ටල්ට ගැහුවා අරු මෙන්ටල්ට ගැහුවා ඔය කලිසම් ගලන්න වේද බං මට අනිවාර්යයෙන් කරපන් ඈ මේ කාපන් ඔක් කාපන් මේ මොකද උඹට ගහන්න බෑ බං උඹට ගහන්න බෑ උඹ කනවා ඕක කනවා ඔන්න බලමු මුඩ ගහන ෂොට් එක ඒ මවුස් එක ඒ ඇයි බං උඩට එච්චර උස්සලා ඩ්‍රැග් කරලා වදින්නේ නැත්තේ බං දැන් මවුස් එකෙන් ගහන්න නැහැ කිව්වේ මවුස් එක නැහැ ඉතින් උඩ ගන්න බලපන් ෂොට් එක මිස් වෙනදී යන්නේ නැතුව ගාපන් අම්බෝ ආසි රෝහිය ඒ උන් පහයි යකෝ ඒ මේ මොකද කරන්නේ වදින්නේ නැහැ උන් මොබයිල් යකෝ යකෝ PC දෙන්නේ අපේ ගිල්ලක ඉන්නේ පොඩක් නෑ ගොඩක් ලොකු වැඩ මචං අන්න ඒක අපේ ගිල්ල එකේ ඉන්නේ වැඩෝ බං හරිද අපේ ගිල්ල එකේ ගේම් එක කණේ උන් ඉතින් ඒකයි කේස් එක අපි පොඩ ගේම් එකට ආයෙ මූවි එනකොට අඩුයි ඒකයි කේස් එක හරිද අන්න එහෙම සීන් එකක් තියෙන්නේ අපි ගේම් එක ගහන්න නැහැ වීඩියෝ එකක් කරන්න ඉතින් මම නම් එන්නේ මම උඹ විතරක් නේ මමත් එමය යකෝ මම කියලා මම ඉතින් වීඩියෝ එක කරන්න එනවා ඉච්චර තමයි ගේම් එක මම මේ දැස් මම මේ දැස් ලයිව් පොඩ්ඩක් දාපු ඉන්න ඉතින් මම පොඩ්ඩක් ඒ ලයිව් දාන ඉතින් අතට ආවා ඒනකොට මම ලයිව් එකේ මගේ වැඩ පෙන්නන්නේ නැහැ තේරෙනවද වැඩ පෙන්නන්නේ අම්මට හුඩු ඒ මුං ගහනවා බං බල්ලොන්ට ගහනවා කිය අපිට කරන්න අමාරුයි බම් මේක අපිට අමාරුයි කියන්නේ සෑහෙන්න අමාරුයි මේ බලපන් දෙන්නම් මං එබ්බනේ ඔබ රෝස පාට අරුත් රෝස පාට හොයන්නේ නැහැ බෑ කියනවා අරුත් ඔන්නේ ඒ යම්මා ඒ ඕල්ඩ් කරපන් ඒ මාර රස්යක් යන්නේ බං රස්යක් එන්නේ නේ බා රස්කේ වෙන්න මොකද සිකේ මොන්සන් මෑන් ගයිස් හරි ඉවරයි ජොන්සන් නෙමෙයි අකෝ ජොන්සන් නෙමෙයි පැන්සන් එකෙක් ඉවරයි මෙන්ටල් ඉවරයි අරුට ගහන්න තියෙන ගාපන් උඩ ගාපන් මේ මොනවද මේ UMP දෙක මොනවද ගහන්නේ මේ වට්ටප් ගන්න UMP අනේ ඊසි බං පිස්සුද බං මැරිනවා බං කරනවා ගේමක් නැහැ ගේමක් ඇත්තෙම නෑ ඇත්තටම තව රවුන්ඩ් 3යි හරිද මේකේ දැන් කිල් බලමු කිල් ඊසි රවුන්ඩ් බා මම කිල් 8යි යස් නයින ගෝල ඈත් වෙන්න ඇඳුම් ගලවල වීඩියෝ එක වගේ හරිද අඩෝ මේ අහපන් හරිද ආන්න දෙයක් නෑ ඔයාලා ලෑස්තිලා ඉන්න ඇඳුම් ගලවල මේක දාලා ඔෆ්ලයින් යනවා බා එහෙම ඔෆ්ලයින් යන්න බෑ ඉවන්න ඕනේ බෑ
මම ලැජ්ජයි නෑ නෑ මේ අහන්න ටී-ෂර්ට් එක නැතුව වීඩියෝ එකක් කරන්න ඕනේ. ඇත්තට මං චැලෙන්ජ් එක පරාදුනා. විදූ තමයි වැඩ මම බොටෙක්. විදූ වැඩෙක් මම බොටෙක්. විදූ ඒක වැඩෙක්. වීඩියෝ එකම දාන්නද? වීඩියෝ එකෙන් පට් ගන්නද? ඔව් ඔව්. අද මොකද වෙන සයිට් එක දාන්න ඒක. ඒ මූට් එක බෑම පොලොස් කොට. අනේ රූහි. වාසි රූහි. උන් ගානවා මචං උන් මේ දවස්වල අපි මේ ටූර්නමන්ට් ගහනවා අපේ උන් හරිද? ඉතින් ඒකින්ද අපේ උන්ගේ කස්ටම් ප්ලේයින් බෑලා තියෙන්නේ. ඒකයි සීන් එක නැත්තම් උන් අපිට ගහනවා බල්ලොන්ට ගහනවා වගේ. අරුරු දුරින් ගහමුද? ඔය ඕක තමයි භයානක ඈ. උන් කස්ටම් ගහනවනේ මචං මාව ආතලෙන් රන් දිනින් ගහන්න නැතුව එහෙම පයින්නව බං අර කඩිය පයින්නවා වගේ බලපන් උනේ. ඌ කැරකෙනවා ගහන්න නැතුව ඔන්න බලපන්. ඒ බංකෝ බං. ගහන්න බෑ බං උත් එක්ක. මම ගානවා. කඩිය පයින්නවා ගෙඩ මෙඩ පයින්නවනේ බං. නෝදා ප්‍රශ්නේ බං. ඒ වැදුනා නේ බං පාරක්. නෑ ගෑංගල වෙන. ඌ තුඩ එහෙට දුනා මේක. අලේ අම්බා යන්න වෙන්ටල්. වාසි අඩෝ වාසි මම විදූ බං. හරිද? ඉස්සර මේම නෙමෙයි ගැව්වේ. ඉස්සර ගාපෙවුන් ගාපු විදිහ දන්නවා. ඉස්සර කොහමද ගැව්වේ කියලා. දැන් පොඩ්ඩක් මේ බහැලා ඉන්නේ. ආයි කරලියට එනවා පොඩ්ඩක් ඉන්න. ආයි කරලියට එනවා. මොකක් මොන විදියට? කරලියට. ඒ කියන්නේ කරවිලලියද? ඔව්. අයි එහෙම එන්නේ ඉතින් මොකක්ද මේ ආපා එන්න හේතුව? එන්න හේතුව නේ 5ට 5යි දැන්. හරිද? රවුන්ඩ් එකදී අපි ගහන්න ඕනේ මේක. මම මැච් එක විකුණන්නද බං? ඔබ විකුණත් කාලේ මම තනියෙන් ගහනවා. අම්මර මේ අපර ඕල් එකක් ඒ යන්න දීපන්. එපා අරුන් ගහයි ඇවිල්ලා. වීඩියෝ අවශ්‍යම වීඩියෝ බලන්න සෙට් එකයි වීඩියෝ අවශ්‍යමද කියන්නේ. එපා. ඔබ ලයිව් එකක තින්නේ. ඔව්. ඔබ ඔකට ගහපන් මම මෙන්ටල් තමයි ඊසි මේ ගන්න. මෙන්ටල් අමාරු එක පොඩ මේ මූට් එක ගන්න බෑ ඕයි. බලපන් තේම තමයි බං. ඌ කැරකෙනවා බං බඹර චක්‍රයක් වගේ. ඔය ඌ ගැහුවා. බර ගැහුවද? ඔව්. යකෝ බඹර චක්‍රයක් වගේ කැරගෙන අන්න මෙන්ටල්ට ගැහුවා බං අරු. First blood. උඩ ගහන ෂොට් එක මම හොයාගත්තා. මූ උඩ ගහින් ඉඳි තමයි අපි පයින්න ඕනේ. රුවිඩ ගාපන්. ගාපන් ඔක් දිනපන්. උංග මහන්සි කරන්න ඕන තරම්. මානසික නෙමෙයි ගාපන්. ඒක ගාපන්. මහන්සි කරන්න ඕන බං. අම්මට හුඩු. යෝ බලවන් කොහොමද? අඩ මම අඩෝ. ගින්න ගහන ගේම් එකේ නිදි බම්. ඊඹ ඇත්තටම වැඩක් කියලා බං. උන් ගණින්. අඩ ඒ කිල්. ගණින්. හැබැයි ඔබ කිල් 5යි තාම. හරිද? උඹට මාව අල්ලන්න බෑ නායනක. ඒකින්ද දැන් ටී-ෂර්ට් එක ගලවලා ලෑස්තිය වීඩියෝ එක කරන්න. ඔබ කියන්නේ බෑ කියලාද? උඹට බෑ පිස්සුද බං කොහොමද මන් දැන් මාව අල්ලන්නේ? ඉතින් බම් මේකේ එකෙක් විතරක් ගහලා මේක පාරුන්ට දෙනවා. ඒතර එකයි ඊට පස්සේ තව එකක් ගහන දීලා උන්ට එකක් දෙනවා දෙකයි. ඊට පස්සේ මම ආයෙ තව එකක් දෙක ආයෙත් නවයට එතකොට ඒ උඹ එච්චර දේවල් කරනකම් මම බලන් ඉන්නවා. බ්‍රෝ අර විතර වෝල් එකක් ගන්න ඉර කරනවනේ බයි. ඒ මුන් කැරකෙදි තමයි මම මට බැරි බං මුකුත් කරන්න. මේ මානසි කරනවා මම අපි කියන්නේ එක දැන මේ කර ඒරල් කොට උන්ට දහලාන දීලා වෝල් එකක් ගාලා පැත්තට අය වැදුනා. එක පාට්ට මේව ඩ්‍රැග් කරන්න මෙහෙම ගත්තා. ඉන්නේ මෝනට දුවන් ගන්න ඕනේ. මෙහෙම දැන් මෙහෙම ඉන්න ගමන් පෙකෙට් එක ආපයි. එකෙන් යනවා බං. ගහද්දි බං උඩ පයින්න හොඳ නෑ. ඕනට උඩ පයින්න හොඳ නෑ. මේ කෙලින් ඉන්න දෙන්නේ. මේ විදිහට කෙලින් හිටියා. ආ ඉවරයි. මෙහෙම ඉති. පිටේ කෙලින් හිටියා. මෙන්ටල් Easy බං. පිටවසෙන් පිටවසෙනවා. මෙන්ටල්ස් මගේ තමයි. මෙන්ටල් පිටවසෙන් පිටවසෙනවා. කොහොම මෙන්ටල් නෑනේ බං. ඒ මූ කොහෙද මම මේ යන්නේ? කෝ මෙන්ටල්. ඒකයි බං. ඕකයි පරිස්සම් වෙන්න ඕනේ ඈ. ඕක මහ අසමජාති එකයි ගහන්නේ. දැක්කද? වාසි අපි දිනු. වාසි අපි දිනු බ්‍රෝ. යෝ. yes TikTok 9 එක TikTok 9 එකෙන් Mr. විදු ආනේ sorry gaming ඉදු මිස් විදු නෙමෙයි. හරි අපි දිනුවා මේ 9 එක වීඩියෝ එක දාපන්. වීඩියෝ එක දාපන්. තේරුණාද? අඩෝ. ඌ බෑක් වුණාද කොහෙද බා? නෑ නෑ ඔයාලා බය වෙනවා මම ඔයාලට වීඩියෝ එක කොහම හරි ඉල්ලලා දානවා 9 එකේ ටී-ෂර්ට් එක නැතුව අනිවාර්යෙන් ධම්මනවම තමයි. 9 එක ඕ වීඩියෝ එක දාපන් දැන්.
හරි මන් දාන්නවා. හරි ඔන්න ඔය විදිහට තමයි ළමයි ඉතින් අපේ වීඩියෝ ඉවර වෙන්නේ. අපි කොහමද දිනුවා අපේ මෙන්ටලි රුහි ඇවිල්ලා ටූර්නමන්ට් ගහන මේ දවස්වල ඒකයි උන්ට ගහ ගන්න බැරි නෑ උඹ බොට්ටු ඇත්තට ඒක ගහන්න. හරිද? ඉතින් ඕගොල්ලෝ අපේ ගිල්ලකට එන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න අපේ ගේමින් විදු channel එක. ඒතින් ඔය ලයික් එකක් දැම්මේ නැත්නම් ලයික් එකක් දාන්න. ආදරේ කියලා ලයික් එක දෙපාරක් කොබන්න එපා. එකපාරක් එව්වම හොඳටම ඇති. හරිද? එහෙනම් අපි ගියා තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. දැන් ඕගොල්ලෝ බලන්න නයනක හෙළුවෙන්. නයනක ඇඳුම් නැතුව නයනක අභියෝගය බාරගත්තා. අභියෝගය කරන විදිහ දැන් ඕගොල්ලෝ බලන්න එතනින් වීඩියෝ එක ඉවරයි. හරි බයි. දැන් එනම් බලන්න ගිහිල්ලා නයනක හෙළුවෙන් දාන වීඩියෝ එක. Yo what's up guys ඉතින් මම ගේමින් නෑනේ ඔයගොල්ලෝ දන්නවා මට challenge එකක් දුන්නා විදු. ඉතින් මේ challenge එක කරන්න මම විදුලා ගෙදරට තමයි. ඔයගොල්ලෝ දන්නවා මම challenge එකක් බාරගත්තොත් කොහොමද කරනවා කියලා වැඩේ. ඉතින් ඒ කියන්නේ දැන් challenge කරන්න වෙනවා. challenge එක කරනකොට පොඩ්ඩක් ලැජ්ජයි වගේ. ලැජ්ජා පැත්තකින් කියලා වැඩේ කරමු තමයි තියෙන්නේ. ඉතින් අර කිව්වා වගේම මම එනම් dance එක දාන ගමන් මම ඒක කියන පොඩ්ඩක් තියෙනවා ගන්න එපා. හරි එහෙනම් මම්බොට විදුදිනු මම්බොට විදුදිනු මම්බොට විදුදිනු බම් 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 මම්බොට විදුදිනු මම්බොට විදුදිනු මම්බොට විදුදිනු මම්බොට ටා